අපි දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ වෙත අවධානය යොමු කරන්න සූදානම්. පාස්කු දින ප්‍රහාර විමර්ශන ස්වාධීනයි CIDට බාධා කරන්න එපා. අගරදුගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන්ගේ ප්‍රකාශයයි අද දවසේදී වාර්තා කරන්නේ. දිනමින පුවත්පත දිනමින වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව පුළුල් කතිකාවතක් සහ කතාබහක් ඇති වුණා පසුගිය දවසක පැවතුණු මාධ්‍ය හමුවකදී. එතුමන් සඳහන් කරන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට දේශපාලන අර්ථකථන හෝ බාධා කිරීම නොකර නීතියට ඉඩ දෙන්නයි අගරදුගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අගරදුගුරු මැදිරියේ පැවති මාධ්‍ය හමුවකදී තමයි එතුමා මේ විදිහට සඳහන් කරන්නේ. විශේෂයෙන්ම හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂකාංශ නිලධාරියෙක් රණවිරුවෙක් යන හැඳින්වීම ඉදිරිපත් කරමින් නීතියෙන් වෙන් කර බැලිය යුතු පුද්ගලයෙකු ලෙස පෙන්වීමට උත්සාහ කරන අදහස් ඇතමුන් ඉදිරිපත් කරනවා. එවැනි අදහස් සම්පූර්ණයෙන්ම වැරදි. අපි මතක තබාගත යුතු මූලික කරුණක් තියෙනවා. ඒ තමයි නීතිය හැම කෙනෙකුටම එකසේ සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව. කවුරුත් නීතියට ඉහළින් නෑ කියන මූලධර්මයයි නීති ආධිපත්‍යය තියෙන්නේ. ඒ නිසා කෙනෙකුගේ තනතුර වෘත්තීය හෝ අතීතයේ කළ යහපත් කාර්යයන් කිසිවක් නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ වෙන්නේ නැහැ කියලයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී එතුමා සඳහන් කළේ. ඒ පිළිබඳවයි දිනමින මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ.